හරි. මාතෘකාවල යන්න පෝෂකවල ඉරණම. ඉතින් හැම එකටම වගේ මේකටත් දෙකයි තියෙන්නේ. පෝෂක වලට ඉරණම් දෙකයි තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඔයාලටත් එහෙමයි. එක්ක විභාගේ පාස් වෙන්න පුළුවන් නැත්නම් ෆේල් වෙන්න පුළුවන්. එක්ක කැම්පස් අවු වෙන්න පුළුවන් නැත්නම් කැම්පස් අවු වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම එක්ක කෙල්ලෙක් සෙට් වෙන්න පුළුවන් නැත්නම් සෙට් නොවෙන්න පුළුවන්. හරිද? ඒ වගේම දැන් තියෙන තත්ත්වය ගත්තොත් එක්ක රජය දිගටම රට පාලනය කරන්න පුළුවන් නැත්නම් රජයට ගෙදර යන්න පුළුවන්. ඉතින් ඔය වගේ තමයි හැම එකටම දෙකක් තියෙනවා වගේ පෝෂක වලට ඉරණම් වල දෙකයි තියෙන්නේ. මොනවාද ඉරණම් දෙක? එක්ක පසට පෝෂක ලැබෙන්න පුළුවන් ලැබෙන ක්‍රම ටික කියලා දෙනවා. නැත්නම් පසෙන් පෝෂක ඉවත් වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් ආකාර දෙකකින්